ආයිබෝවන් මිකැට්‍රොනික්ස් සහ රොබොටික්ස් පාඩම් මාලාවේ විදුලියේ මූලික කරුණු ගැන කතා කරන මේ කොටසට හැමෝමම සාදරයෙන් පිළිගන්නවා. රොබෝවරු මයික්‍රෝකන්ට්‍රෝලර් මේ හැමදේම වැඩ කරන්නේ කොහමද? ඒ හැමදේකම පදනම තමයි විදුලිය. ඉතින් අද අපි බලමු මේ මූලික කොටස් පහ ගැන. ඒ කියන්නේ විද්‍යුත් ආරෝපණය, වෝල්ටීයතාව, ධාරාව, ප්‍රතිරෝධය සහ ඕම්ගේ නියමය. හරි, එහෙනම් පටන් ගමු. විදුලිය ගැන කතා කරද්දී හැමදේම පටන් ගන්න විද්‍යුත් ආරෝපණය කියන තැනින්. සරලවම කිව්වොත් හැම පරමාණුවකම ධන ප්‍රෝටෝන සහ ඍණ ඉලෙක්ට්‍රෝන කියන ආරෝපණ තියෙනවා. තඹ වගේ ලෝහවල ඉලෙක්ට්‍රෝන වලට හරිම ලේසියෙන් චලනය වෙන්න පුරුවන්. විදුලිය කියන්නේ අන්න ඒ චලනයට තමයි. හොඳයි. මේ ආරෝපණ චලනය වෙන්නේ කොහොමද? අන්න එතනට තමයි වෝල්ටීයතාවය කියන කෙනා එන්නේ. වෝල්ටීයතාව කියන්නේ හරියට කම්බියක් දිගේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන පීඩනයක් වගේ දෙයක්. බැටරි ජෙනරේටර් වගේ දේවල් වලින් මේ තල්ලුව ලැබෙනවා. වෝල්ටීයතාවය වැඩි වෙන්න තල්ලුවත් ශක්තිමත් වෙනවා. හරි. දැන් තල්ලුව තියනවා. අපි දැන් බලමු ඒ ගැලීම ගැන. ඒකට තමයි විද්‍යුත් ධාරාව කියන්නේ. ධාරාව කියන්නේ සරලවම පරිපථයක් හරහා කොච්චර ආරෝපණ ප්‍රමාණයක් ගලාගෙන යනවද කියන එක මනින එක. මනින එකකේ තමයි ඇම්පියර්. ඕනෑවට වඩා ධාරාවක් ගියොත් උපංග පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මේක පාලනය කරන එක වැදගත්. ධාරාව කියන්නේ ගැලීම නම් ඒ ගැලීමට බාධා කරන කෙනාට තමයි ප්‍රතිරෝධය කියන්නේ. සෑම ද්‍රව්‍යයකටම ධාරාව ගලන එකට යම් විරුද්ධත්වයක්, ඒ කියන්නේ බාධාවක් තියෙනවා. ඒක තමයි ප්‍රතිරෝධය. හැම දෙයකම එකම ප්‍රතිරෝධයක් නැහැ. තඹවල ප්‍රතිරෝධය අඩුයි, ඒත් නයික්‍රෝම් වල ප්‍රතිරෝධය ගොඩාක් වැඩි. මේක මෙනින්නේ ඕම් වලින්. පරිපථවල ධාරාව සීමා කරන්න අපි ප්‍රතිරෝධක කියන උපාංග යොදා ගන්නවා. ඉතින් වැදගත්ම දේ තමයි මේ වෝල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක. අන්න ඒ සම්බන්ධය තමයි ඕම්ගේ නියමය කියන සුප්‍රසිද්ධ මූලධර්මයෙන් අපිට පැහැදිලි කරන්නේ. ඒක හරිම සරලයි. V සමානයි I වැඩි කිරීම R. ඒ කියන්නේ වෝල්ටීයතාව සමානයි ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධය. උදාහරණයක් බලමු. වෝල්ට් 12ක් සහ ඕම් 6ක් තියෙනවා නම් I සමානයි V බෙදීම R. එතකොට උත්තරේ ඇම්පියර් 2යි. හරි, දැන් බලමු මේ ඔක්කොම එකතු වෙලා සරල පරිපථයක වැඩ කරන්නේ කොහොමද කියලා. LED පරිපථයක බැටරියෙන් වෝල්ටීයතාව, ඒ කියන්නේ තල්ලුව දෙනවා, ප්‍රතිරෝධකයෙන් ධාරාව සීමා කරනවා, LED එකෙන් ආලෝකය ලැබෙනවා. ඉතින් මේ ආරෝපණය, වෝල්ටේජතාවය, ධාරාව, ප්‍රතිරෝධය සහ ඕම්ගේ නියමය කියන පහ තමයි රොබෝ තාක්ෂණයේ පදනම. මේ මූලික නීති ටික දැන් අපි දන්නවා. එහෙනම් පරිපථයක ඉන්න ප්‍රධාන ක්‍රීඩකයන් හමු වෙන්න සූදානම්ද? අපේ ඊළඟ පාඩමින් අපි කතා කරන්නේ ප්‍රතිරෝධක, ධාරිත්‍රක වගේ මූලික ඉලෙක්ට්‍රොනික උපාංග ගැන. එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු.